අද බැදපු වම්බුඩු සම්බෝලයක් හදන්න යන්නේ. ඉතින් වම්බුඩු ටික රවුමට හරි දිගට පියට හරි කපලා ඒක වතුර භාජනයකට දාලා මිරිස් කුඩි ලුණුයි දාලා විනාඩි 10ක් විතර තියන්න. ඊට පස්සේ මේ ටික ලෑස්ති කරගන්න සුදු ලුණු අමු මිරිස් තක්කාලි. ඊට පස්සේ තෙල් තාච්චියක් ලිපින් තියලා අපි වම්බුඩු ටික හොඳින් රන්වන් පාට වෙනකම් බැද ගන්න තමයි ඕනේ. හොඳින් මතක තියාගන්න අපි මේ වතුර තිබ්බ වම්බට්ටු වල වතුර හොඳට අයින් කරගෙන තෙල් තාච්චියට දාන්න ඕනේ. ඒ වගේම ඒවා එක එක තමයි තෙල් තාච්චියට දාන්න ඕනේ. නැත්නම් ඔක්කොම එකට වුණාම හරියට බැදෙන්නේ නැතුව යනවා. වම්බට්ටු සම්බෝලය ඕනම කෑමක් රසට කන්න එකතු කරගන්න පුළුවන්. රන්වන් පහට වෙනකම් බැදගෙන ඊට පස්සේ ඒ ටික අපි එක භාජනයකට දාගෙන ඒකට එකතු කරගන්න ලුණු ඊට පස්සේ සුදු ලුණු ඊට පස්සේ අමු මිරිස් ඊට පස්සේ තක්කාලි එකතු කරගන්න. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු ස්වල්පයක් ඒ වගේම ගම්බිරිස් ස්වල්පයක් එකතු කරගන්න. ගම්බිරිස් වැඩියම එකතු කරගන්න එපා යාළුවනේ. මොකද අපි මිරිස් කුඩු දාන නිසා ගම්බිරිස් සැරවෙයි ගොඩක් එකතු කරගත්තොත්. ඊට පස්සේ මේ සම්බෝලය අතින් අතින් අනන තරමට තමයි මේකේ රස එකතු වෙන්නේ. අපේ මේ බැදපු වම්බටු සම්බෝලේ රස වැඩි වෙන්න අපි දහි එකතු කරගන්න ඕනේ. ඒ දහි එකතු කරගත්තට පස්සේ මේ සම්බෝලේ හරිම රසයි. ඔන්න ඔහොමයි රසම රස වම්බුඩු සම්බෝලේ තියෙන්නේ. ඉතින් ඔයාලත් හදලා විස්තර කමෙන්ට් කරන්නකෝ. ඉතින් ආයෙත් vlog එකකින් හම්බෙනකම් මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න යාළුවනේ.